හරි වඩින්න. හරි එකයි වැඩිලා. පැතලා සරි 1,30,000 කරලා තියෙන. දැන් ඔයා ගත්ත සල්ලි වලින්. ඔයා 4මාරක් ගත්තනේ. 4මාරක් ගත්තනේ. හරිද? එකයි කීයද? 3.20යි. නෑ එකයි කීයද දැන් වෙලා තියෙන්නේ? 1.30යි. 1.30ක් කරලා තියෙනවා. තව කීයක් දෙන්න තියෙනවා? 3.20. ඒ 3.20 කවද්ද දෙන්න පුළුවන්? දවස් දෙකකින්. හරිද? දැන් අද 25 වෙනිදා. 27 වෙනිදා රෑ 12ට කලින් සල්ලි දෙනවා. හරි ඒ දෙනවා නම් ඔයා දැන් සල්ලි ට්‍රාන්ස්ෆර් කරුවෙත් වෙන කෙනෙක් කරානේ. ඒ විදිහටම මෙයාලා එක්කලා ගිහින් ඉඳලා සල්ලි ටික දෙන්න. නැත්තම් පොලිසියට කතා කරලා ඒ වැඩේ ඉවර කරනවා. එහෙනම් මේව කරමු. අයියා ඉන්න මගේ රූම. මම නෑ. බේ රූම් එකට යන්න බෑ මෙයා එකට යන්න. එහෙම බෑනේ. ඒක සිකියුරිටි ගන්න නැහැනේ. මෙයාට සිකියුරිටි ගන්න නැහැනේ. උඹ රූම් එකට ගිහලා හරි නමන් කියන්නේ මම රූම් එකට ගියාද තමයි මම සල්ලි කොට හොයන්න පුළුවන්. ඒක තමයි. ඉතින් මෙයාගේ රූම් එකේ ඉඳලා සල්ලි වන්න පුළුවන්. නෑ කොයිද දැන් උඹේ රූම් එක කොහෙද තියෙන්නේ? ආ ඒ රූම් එක. ඒ රූම් එකේ තියෙන්නේ කොයිද හොස්පිටල් එකේ. හරි දැන් කවුද ඉන්නේ? නැහැ පොලින. එක්කෙනා ඉන්නවා. කවුද ඉන්නේ? මක්සිනා. මස්සිනා තමයි අර බේවන්ට හදුව කරානේ. අපේ ගෑණිව ගන්නට යවන්න හැදුවේ. නෑ එයාට මුකුත් දන්නේ මේව නෑ. එයාට තේ මුකුත් තේරෙන්නේ නෑ. ඒ වල තමයි මුගේ රූම් එකට ගියනවා. හරිද? මුගේ රූම් එකට ගිහිල්ලා මේ කෙලින්ම ගිහිල්ලා බලනවා මොනවද තියෙන්නේ කියලා. හරිද? ගිහිල්ලා උඩ විස්තරේ කියනවා. කියලා මුගෙන් සල්ලි දෙන්න නෑ ඔයා ඉන්න මම දවස් එකේ ඉන්න මගේ දෙක අයියා. අවුලක් නෑ. නවත් දෙකකින් උඹ මේ මනුස්සයා දාලා යන්නේ. නෑ උඹ ගන්නවත් මොකද කරන්නේ? ගන්නව. උඹ රූම් එකේ මේ මනුස්සයා තියලා මෙයා යයි. අර අනිත් එකේ ඉන්නවනේ මගේ රූම එක. මගේ රූම එක පාඩුවා ඔක්කොම තියෙනවා. මේ මනසේ ඔය යන්න බෑ. ඒ මනුස්සයා හිටිය කියනවා උඹට දෙයි ඉන්නන්න අප්පා. ඔය සිංජීලා. නෑ මුකුත් නෑනේ රූම එක ඔක්කොම ඉන්නවා. අයියා ඉන්න පුළුවන්. මම කොයිවත් යන්නේ නෑ. දෙන්න ඒක අවුලක් නෑ. අයියා එක කියා ගන්න. ඔයාලා අපිත් එක්ක ඉන්න. අත් ඉන්නවනම් මට දෙන්න. AC රූම් එකක් අපේ. AC තියෙනවා. මගේ රූම එකේ තියෙනවා. එනම් යන්න දෙන්න පුළුවන්. උඹට නම් මම කොහෙද කියලා. ඔබ මස්සිනාවත් අප කරනවා